කෘෂිකර්ම ඉඩම් පසු සම්පත් වාරිමාර්ග හා මහවැලි අමාත්‍යංශයේ ව්‍යාපෘති 7ක් ක්‍රියාත්මක කරනවා රටේ කෘෂිකර්මාන්තය ඉහළට ගන්න. ඒකෙන් ප්‍රධාන ව්‍යාපෘතියක් තමයි වාරි මහිම අපේ උරුමය කියන ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය දැන් මේ අනිත් සියල්ලෙන් වෙන් කරලා අරගෙන වෙනම ව්‍යාපෘති කාර්යාලයක් අපි පිටලා වෙනම අධ්‍යක්ෂ මණ්ඩලයක් සමග නිලධාරීන් පත් කරලා වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක කරන බව ලංකාවේම දිස්ත්‍රික්ක 11ක. එයින් එක දිස්ත්‍රික්ක විදියට මොණරාගල තෝරගෙන තියෙනවා. අද අපි අපේ දේශපාලකතුමාත් එකතු කරගෙන ඒ ව්‍යාපෘති කාර්යාලයේ අධ්‍යක්ෂතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය මෙහෙට ඇවිල්ලා මූලික හඳුන්වා දීම මේ ව්‍යාපෘති කොහොමද කරන්නේ? ඉදිරියට මොනවද වෙන්නේ යන්නේ? මේක වැව් ඇලවිලි හදන එකක් විතරක්ද? ජනතාවගේ අපේ ගොවි ජනතාවගේ ආර්ථිකය දියුණු කරන්න මොන මොන අංශවලින්ද මේක ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය පැහැදිලි කරා. ඊට පස්සේ මූලික වශයෙන් අපි අපේ දිස්ත්‍රික්කයේ ඇතුලේ වැව් 10ක් මේ අවුරුද්ද කරන්න යෝජනා කරලා තියෙනවා. ඒකෙන් අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ අලකොළ ආර කියන ජලාශය ඉදි කරන්න මේක 1981 අවුරුද්දේ යෝජනා වෙලා මේ ප්‍රදේශයේ හිටපු ජනතාවට ඉඩම් දීලා අයින් කරලා ඊට පස්සේ 2016 අවුරුද්දේ බැම්ම ඉදි කිරීම පටන් අරගෙන නතර කරපු තැනක් අක්කර 350 කට වගා භූමියක් කරන්න ඊට පස්සේ ජනතාවට පානීය ජලය දෙන්න පුළුවන් ව්‍යාපෘතියක් කියලා මේක හඳුන්වලා තියෙන්නේ. අන්න අපි අද මේ මොහොතේ අපි ඔක්කොම ඇවිල්ලා මේ වැව් බැම්ම ඉදි කරන්න මූලිකව කරපු ටික බලලා මේ කඳු දෙක යා කරන්න ඉතුරු ටික කරන විදිහ ගැන නිරීක්ෂණයක් තමයි කරගත්තේ. ওই ජනතාවට දමගල්ල මඩුල්ල ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න මේ අලකොළ ආර වැව ජලාශය ඉදි කිරීමේ නිරීක්ෂණය තමයි අද මෙතනට අපි ආවේ.